හොඳ වැඩේ. අන්න මෙයා ගමේ ආවා. මාතර ඉන්නේ. මාතර කිව්වම ඉතින් මේ අපි හැමෝටම මතක් වෙන්නේ මාතර නිල්වලා ගඟ. ඒකත් එහා ගියාම මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියා. ඉතින් මේ මම ගමේ ඇවිල්ලා ඔන්න නිල්වලා ගඟේ මේ තියෙන මානාම පාලම නිල්වලා ගඟේ ලෝකෙම ලංකාවෙම ප්‍රසිද්ධයි දැවැන්ත කිඹුල්ලු ඉන්නවා. ඉතින් චීකේ කොකඩයිල් මේ ඉන්නේ අපේ මගේ සහෝදරයා පොඩි කාලේ ඉඳලා. ඉතින් චීකි ක්‍රොකඩයිල් එක බෝට් ටුවර් එකක් ගිහිල්ලා නිල්වලා ගඟේ ඔයාලා හැමෝටම පුළුවන් මේ කිඹුල්ලු බලන්න. ඒ විතරක් නෙවෙයි නිල්වලා ගඟ දෙපස ගඟේ තියෙන සුන්දරත්වය නරඹන්න මගේ ආදරණීය සහෝදරයා highly recommend කරනවා. බොහොම සුරක්ෂිතව පරිස්සමට එක්ක ගිහිල්ලා එක්කන් එනවා බොහොම සාධාරණ මුදලකට. යටින් ඔක්කොම ඩීටේල්ස් ටික දාන්නම්. මේ ඒවට කෝල් කරලා මාතරින් යන ගමන් මාතර නිල්වලා ගඟ එහා පැත්තේ තියෙනවා පෞරාණික ඉස්ලාම් දේවස්ථානය. එතෙන්ට ආවනම් එයාව කන්ටැක්ට් කරලා එයා චීකි එක්ක මේ මුරණ්ඩු කිඹුලා එක්ක ගිහිල්ලා එන්න පුළුවන්. රවුමා ජය වේවා හැමෝම එන්න. චීකි ක්‍රොකඩයිල් බෝට් සෆාරි.